පසුගිය සතියේ සටනට ආපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා ඔහුගෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් CID පැය 5ක් ප්‍රශ්න කළා කියලා. ඒ එක්කම ඔහු කිව්වා ඔහුට සැකයි ලසන්ත ලියන්න හිටියා මිග් ගනුදෙනුව ගැන ආටිකල් එකක්. ඒක සැකයි මේ මරණයත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා. ඇමතිතුමත් විශ්වාස කරනවද ඒක? පැහැදිලිවම ඒකනේ. ඒක තමයි එයාව මැරුවේ. ලියන්න හිටියා නෙවෙයි පළවෙනි ආටිකල් එක ලිව්වනේ. මේකේ මේ ගනුදෙනුවේ මෙච්චරයි මේක ගනුදෙනුවේ මේවා ඔක්කොම කියලා. කියලා ලිව්වාම මේගොල්ලෝ පෙන්නවා ඒක නෙවෙයි ගිවිසුම මෙන්න ගිවිසුම කියලා ගිවිසුමක්. දැන් ඒක හොයාගෙන තියෙනවා ඒ ගිවිසුම බොරු ගිවිසුමක්. ගිවිසුම් දෙකක් තියෙනවා. එකක් තමයි යුක්‍රේනයේ ආරක්ෂක ඇමතිවරයා අත්සන් කරපු එක. මෙහෙ තියෙනවා තව ආරක්ෂක. ඒ දෙකේ අත්සන් දෙකක් තියෙනවා. මේක හොර මේක. මේකේ තියෙනවා 14.2යි. එහෙ අපි හොයාගත්ත එක තියෙනවා යුක්‍රේන ආණ්ඩුවෙන් ලබාගත් එක 7.2යි. මේකේ 14.7යි. මෙන්න මේ 7.2 දැනගෙන තමයි ලසන්තේ ඔක්කොම ලිව්වේ. ලසන්තේ කියන්නේ හොඳ විමර්ශන ගවේෂණාත්මක මාධ්‍යවේදී. එතකොට ඒක අරගෙන මේව කරාම මෙයා ගියා උසාවි ගෝඨාභය. ගිහිල්ලා ගත්තා මෙයාට විරුද්ධව එකක්. මෙයා සමාව ගන්න ඕනේ කියලා. අර බොරු කිවිසුම දුන්නා. නමුත් ආපහු ඔහුගේ මාර්ගයෙන් ඔහුට අර නියම කිවිසුම ආවිල්ලා දෙවනි ලිපිය ලියන්න හැදුවේ ඔහු මේක බොරු අවංක එක කියලා දාන්න හදන්න ඉස්සර තමයි ඌව ඝාතනය කරේ. එතකොට මේවයි සම්බන්ධකම් තියෙනවානේ. මේවා හොයන්න උත්තර මේ අටුවා ටීකා ස්කොට්ලන්ඩ් යන්න ඕනේ නෑ. හොඳේ? ඕක ලියන්න. ඒක යම් කෙනෙකුට කිව්වා ලසන්. හා? ලසන්ත පැහැදිලිවම කිව්වා මට මාව සමාජලාට මේ ගනුදෙනුව නිසා මාව මරයි කියලා ලසන්ත. එතකොට මෙන්න මේ වගේ ඒවා මෙච්චර මේවා මිනිමරු. එතකොට එක්නැලි ගොඩලා අතුරුදහන් වුණා. එතකොට මේ මාධ්‍ය කතුරුවරු කී දෙනෙක් ගුටි කෑවද? මේ ලංකා ඉතිහාසයේ කතුරුවරේගේ ඇඟේවත් අපිලා නැහැ මේ රටේ දේශපාලඥයෙක්. කිසි දවසක. එවැනි වැදගත් විදියකට තමයි මාධ්‍යත් එක්ක හැසිරුනේ. හොඳේ? එතකොට මෙතන මොනවද? කතුරුවරුන් මැරුවා, කතුරුවරුන් අතුරුදහන් කරා, කතුරුවරුන් ගැව්වා, පිහියෙන් යන්න. කතුරුවරු මාධ්‍යවේදීන්ව පැත්තක තියන්නකො දැන්. මාධ්‍යවේදීන් ගණනාවක්. එතකොට මෙන්න මේ එකක්වත් නැහැ අද. හොඳේ? අද මිග් ගනුදෙනුව තවම නැහැ. හොඳේ? තවම නැහැ. එතකොට CSN එක තාම ඉවරයක් නැහැ. හොඳේ? මේ වගේ මහා බිලියන ගානක වංචා. අද ඒගොල්ලෝ ලස්සනට පාර්ලිමේන්තුවේ නිකන් hina වෙවි ජෝක් දදා කතා කරනවා.